සාදුකාරයක් දෙන්න. තුන් වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ อดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิ තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තාති සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං තී. හොඳයි, මේ ස්ථානයට වැඩම වදාළ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා වරප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි. අපේ ගුරුගේ එමැනි ව්‍යාපාරේ ඒ පුතුණුවන් ඇතුළු එසෙනෙහි බර මෑණියන් ගුරුගේ මැතිතුමන් අභාව ප්‍රාප්ත වෙලා එම මැතිතුමන්ගේ සහ සුජීවත්ව ඉන්න මැතිනියන්ගේ අපේ සෙනෙහි බර මෑණියන්ගේ විවාහ සංවත්සරයේ නිමිති කරගෙන එතුමියගේ කාරුණික ඉල්ලීම පරිදි කහවත්තේ පින්නතුන්ට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න දෙන්න ඕන කියන බලවත් උවමනාවෙන් තමයි පින්නතුනි මේ පින්කම සංවිධානය කරගෙන සිද්ධ කරන්නේ. අද දවස අතිශය කාර්ය බහුල වුණත් එතුමියගේ තියෙන බලවත් ඕනෑකම සහ අම්මගේ වචනට ඇහුම්කන් දෙන බෝසත් දරුවන්ගේ ලක්ෂණයක් පිට ඒ සෙනෙහබර මෑණියන්ගේ ඉල්ලීම ඉටු කරන්න ඕන කියන තැන ඉඳගෙන මේ පින්කම සිද්ධ කරන්නේ ඒ දූ දරුවෝ ඇතුළු සියලු දෙනාම එක්කහුව වෙලා අප්‍රමාණ කරුණාවෙන්. මම මේ දේශනාව සිද්ධ කරන්න මූලිකව පැහැදිලි කරන්නේ මේ බණ පින්කම සංවිධානය කරන උදවිය කල්පනා කර ගන්න ඕනේ. ඒ මෑණියන්නේ දූ දරුවෝ කල්පනා කර ගන්න ඕනේ. මේ අපේ ජීවිතේ ආයෙ මෙහෙම පින්කමක් සිද්ධ කරන්න අවස්ථා දෙකක් ලැබෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට මේ කහවත්ත ක්‍රීඩාංගණේ පිරී ඉදිරියලා ගිහිල්ලා මේ ගොඩනැගිලිවල මේ පාරවල් වල මේ පිටිපස්සේ ඉඳන් මේ පින්නතුන් පිරීලා මිනිස්සු එක්කහුව කරන්න පුළුවන් අපිට විවිධ දේවල් වලට. මිනිස්සු එක්කහුව කරන්න පුළුවන් විවිධ කටයුතු වලට. නමුත් මගේ තිබ්බ වැඩසටහන් නේ ඇත්තටම ඉතින් අද චොපර් එක ගාවේ නැත්තම් මට මේක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මම පහ වෙනකොට බෙන්තර ඉන්න ඕනේ. මේ සෑම දෙයක්ම කරේ අපේ මෑණියන් ඇතුළු දූ දරුවෝ මතක තියාගන්න මේ තාත්තට පිං සිද්ධ වෙන්න. මේ තමයි තාත්තගේ ආනුභාවය. මේ තමයි ගුරුගේ මැතිතුමන්ගේ මේ එතුමගේ ආශ්චර්ය. මේ අහන බණ පදයක් ගානේ තියෙන්නේ ගුරුගේ මැතිතුමාගේ ලේ කඳුළු දහඩිය. මේ අහන බණ පදයක් ගානේ තියෙන්නේ ගුරුගේ මැතිතුමා මේ නිදි මරපු රාත්‍රීන් වල මේ කියන්නේ පණිවිඩය. අපි මූලිකවම ප්‍රාර්ථනා කරමු අහන බණ පදයක් ගානේ දැන් අවුරුදු 4කට එහාදී මේ පරලෝ යන්ට යෙදුණු ගුරුගේ මැතිතුමන්ට මේ පින් අනුමෝදන් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව ඉන්න අපේ සෙනෙහබර මෑණියන්ට පින් අයිති වේවා. එතුමියට නිදුක් නිරෝගී භාවය ලැබේවා. අපේ ආයුෂත් අරගෙන අපේ සෙනෙහබර මෑණියන් චිරත් කල් වැජබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මේ අහන බණ පදයක් ගානේ මේ කොටස්කාරයෝ තමා ඒ එතුමා සහ එතුමිය. අය වෙන කවුරුවත් නෙමෙයි. අම්මගේ ඉල්ලීම නොතිබෙන්න මේ වගේ බණක් කරන්නේ නැහැ. අම්මගේ ඌමනාව නොතිබෙන්න මේ වගේ කටයුත්තක් කරන්නේ නැහැ. ඒ නිසා බණ දේශනාව සංවිධානය කරපු උදවිය හොඳට කල්පනා කරගන්න ඕනේ. කල්ප ගානක් දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල සිද්ධ කරන්න පුළුවන් මහා විශිෂ්ට පින්කමක් මේ සිද්ධ කරන්නේ.
අපිට ඕන තරම් සල්ලි තියෙන්න පුළුවන්. අපිට ඕන තරම් ධනෙ තියෙන්න පුළුවන්. ඕන තරම් දේපල තියෙන්න පුළුවන්. කවදාවත් සල්ලි දීලා මෙහෙම මිනිස්සු ගෙන්නන්න පුළුවන්ද? කවදාවත් ධනෙ දේපල දීලා මිනිස්සු ගෙන්නන්න පුළුවන්ද? මේ කහවත්තේ පින්නතුන් දන්නවනේ මේ වගේ දේශපාලන රැස්වීම් කරන්න ඇති. ඒ දේශපාලන රැස්වීම් කරනකොට ඔය පාර අයිනේ කොච්චර බස් නවත්තලා තියෙනවදනේ. මේ සද්භාවයෙන් කරේ මේ හම්බ නෙමේ. මේ සංසාරේ ඔයත්තු කරපු පින්වල තව මේ එක්කහු කරගන්නවා මේ කරන්නේ. මේ සංසාරේ කරපු දේවල් වලට නේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ කරන්නේ සංසාරේ නිවන් දකින්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පතාගෙන යන ගමනට බොහෝ දේවල් එක්කහු කරගන්න එක තමයි මේ කරන්නේ. ඒ නිසා මේ නිවන් දකින්නම පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම පුළුවන්. මේ අම්මලා තාත්තලා ඇයි මේ උදේ ඉඳන් ඉඳගෙන ඉන්නේ? ඇයි මේ අවුවේ ඉඳගෙන ඉන්නේ? මොනතරම් අපහසුතාවයෙන්ද ඉන්නේ? මොනතරම් පීඩාවෙන්ද ඉන්නේ? ඔය ඔට්ටු වෙන්න වෙන මොකේටවත් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණීදිච. මේ පතිරූප දේශ වාසෝච අපිට හම්බෙලා තියෙනවා පින්නතුනි සුදුසු ප්‍රදේශය. මොකක්ද සුදුසු ප්‍රදේශය? දැන් කොච්චරවත් අපේ රටේ දූ දරුවෝ අම්මලා තාත්තලා කියනවනේ ජීවිතේ හදාගන්න ජීවිතේ ගොඩ දාන්න කොහේ හරි විදේශයකට යන්න ඕන කියලා. සුදුසු ප්‍රදේශය තමයි තෙරුවන් වැඩ ඉන්න භූමිය පින්නතුනි. සුදුසු ප්‍රදේශය තමයි මිත්‍යා දෘෂ්ටිය නැති ප්‍රදේශය. අපිට වෙන රටක හිටියනම් මෙහෙම බණ අහන්න පුළුවන්. මේ ලංකා දීපේ තුල වාමශ්‍රී දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නෝ. දකුණු දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නෝ. ඒ වගේම පටි ධාතුන් වහන්සේ නිදන් කරලා තියෙනවා. කේස ධාතුන් වහන්සේ නිදන් කරලා තියෙනවා. භක්ත්‍යාදරයෙන් පූජනීයත්වයට පාත්‍ර වෙන පාත්‍ර වෙච්ච ඒ වටිනා කියන පූජාමය වස්තුන් 8කට වැඩියෙන් ශ්‍රී ලංකා දීපේ නේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. මීට වඩා මොකක්ද සුදුසු භූමිය? උදේ නැගිටිනකොට කොහෙන් හරි පිරිත් ටික ඇහෙන්නේ නැද්ද? උදේ නැගිටිනකොට කොහෙන් හරි බණ ටික ඇහෙන්නේ නැද්ද? උදේ යනකොට පන්සල් පල්ලිය කෝවිල පේන්නේ නැද්ද? උදේ යනකොට හාමුදුරුවෝ දකින්න නැද්ද? බස් එකට නැග්ගත් ඇහෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. කඩේකට ගියත් හැන්දෑවට පිරිත් ටික ඇහෙන්නේ. මේකට වඩා මොකක්ද පින්නතුනි කියමු බලන්න සුදුසු භූමිය. අපි සුදුසුයි කියලා තක්සේරු කරන කැටගරි කරන රාමු තියෙන්න පුළුවන්. සල්ලි ඇති නැති, බලය ඇති නැති, සැප සම්පත් ඇති නැති. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ සුදුසු ප්‍රදේශය තමයි පින්නතුනි කල්ප ගානකින් මිනිස්සු දුක් විඳලා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගත්තාම නිවන් දකින්න පුළුවන් මට්ටමට පෙරම් පුරන්න යෝග්‍ය භූමියක් තියෙන්න ඕන. අපිට දැන් මේ යෝග්‍ය භූමියක් හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙන. අපිට දැන් තියෙන්නේ පින්නතුණු ලැබිච්ච භූමිය තුල බුදුරජාණන් වහන්සේ දෙසූ දේශනා කරපු ආකාරයට හැසිරෙන්න විතරයි. දැන් මේකට බලපානවා මේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕනේ. මේ නේ කහවත්තේ රත්නපුරේ ජීවත් වෙන මේ පින්නතුන් තරම් පිනපව විශ්වාස කරන කෙනෙක් ඉන්නවද? ඔය ඇත්ත තරම් වාසනාව අවාසනාව විශ්වාස කරන කෙනෙක් ඉන්නවද? ඔය ඇත්ත තරම් ලැබීම නොලැබීම විශ්වාස කරන කෙනෙක් ඉන්නවද? එනිසා මතක තියාගන්න අපේ පෙර පින් ඇති භාවයේ තියෙනවා. මොකක්ද පින්නතුනි පෙර පින් ඇති භාවය? උදේ ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා ඉඳගෙන දහඩිය දාගෙන මහන්සියෙන් අමාරුවෙන් බණ ටික අහන්න සැදී පැහැදී ඉන්නකොට ඔය ටවුන් එකේ නැද්ද දවල්ට බත් එක කන්න රුපියල් 200ක් එක්කහුව කරන කෙනෙක්? ඔය ටවුන් එකේ නැද්ද සත්කම කරගන්න ඕන කියලා සල්ලි එක්කහුව කරන කෙනෙක්? කත පුඤ්ඤෝ උභයත්ත නන්දති.
මේ පෙර කරපු පින් ඇති භාවය මේ පින් කරනකොට දෙලොව මිනිස්සු සතුටු වෙනවා. ඇයි අපි මේ ලෝක වශයෙන් පින්නතුනි මේ සතුටු වෙන්නේ? මොකක්ද දැන් අපිට තියෙන්න ඕන සතුටු වෙන්න බලපාන කාරණය? මහ ලොකු දේවල් නෙමෙයි. කන් දෙක ඇහෙනවනේ. අන්න පව්පින් දැනගන්න පුළුවන්. ඇස් දෙක පේනවනේ. දැකලා සතුටු වෙන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙනවනේ. කන් දෙක ඇහෙනවා. පින්නත්නි මේ බුද්ධාංකුරයක් තුල ෂණ සම්පත්තිය ඔය විදිහට ලබන්න යන්න එන්න කණ්ඩ කතා බහ කරන්න ඇවිදින්න පුළුවන් මට්ටමට මේ මස්ගොඩ මේ කරජකය මේ මාංශකය තවමත් නඩත්තු වෙනවා නම් එක මොහොතක්වත් පරක්කුණම් කරන්න එපා. අපි හරි වාග්යවන්තයි, අපි හරි වාසනාවන්තයි. වෙන කිසි දෙයකට නෙමේ පින්නතුනි නිවන් දකින්න යන ගමනේ අපිට තියෙන්නේ පෙරුම් පුරන්න විතරයි. අපිට තියෙන්නේ පාරමිතා පුරන්න විතරයි. දැන් කොහොමද ඔය පාරමිතා පුරන්න පටන් ගන්න? කොහොමද මේකට අවතීර්ණ වෙන්නේ? ඒ සඳහා පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවය කෙලසන, මනුෂ්‍ය ආත්ම භාවය නැති වෙන අපේ ශරීරයේ තියෙන ප්‍රධාන දොරටු තුනක් තියෙනවා. හිත, කය, වචනය. බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ අත්ත සම්මා පණීදිච, තමා මනාකොට පිහිටන්ඩ, තමා මනාකොට හික්මෙන්ඩ, තමා මනාකොට පිහිටීම, තමාගේ මනාකොට හික්මීම තුල තමයි සීලය සම්පූර්ණ වෙන්නේ. මොකක්ද සිල් රකින්නවා කියන්නේ? කය වචනය සංවර කරගන්න එකනේ. සීල සම්පන්න භාවය හරි වැදගත්. ඔය එක ගඟක් කයිනේ පින්නතුනේ ඉබ්බෙක් ඉන්නවා. ඉබ්බා දැන් ඔය එහාට මෙහාට ඇවිද ඉන්නවා. ඔතෙන්ට ආවා මේ නරියෙක් ආවා. සාමාන්‍යයෙන් ඉබ්බා ගාවට මොකෙක් හරි එනකොට ඉබ්බා මොකද කරන්නේ? අර කැලි බැලි ටික ඇතුළට දාගන්න ඕනේ. ඉබ්බා ඉතින් කැලි ටික ඇතුළට දාගෙන හිටියා. පින්නතුනේ නරියා හවස් වෙනකන් හිටියා. ඉබ්බා නෙමෙයි හොටෙලියට දැම්මේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කවුද මේ නරියා? මේ තමයි පින්නතුනි මාරයා. මාරයා බලාගෙන ඉන්නවා කොයි වෙලේද අපේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? මාරයා බලාගෙන ඉන්නවා කොයි වෙලේද. ඇස් දෙක අරලා මොකක් හරි දිහා බලන්නේ. බලපු ගමන් මාරයා ඩක් ගාලා තීන්දුවක් දෙනවා. ඕකට කේන්ති ගනි. ඕකට කුලප්පුයක්. ඕකට ඇවිස්සියක්. එහෙම මේ නරින්ට අහු වෙන්න එපා. පැහැදිලිද මං කියන එක? ඔය මාරයාත් නරියා වගේම කපටි. අපි රැවටෙන එකයි වෙන්නේ. අපි අහුවෙන එක වෙන්නේ. අපේ කට අපේ වචනය පරිස්සම් කරගන්න එක කවුරුවත් ඕනේ නැහැ පින්නතුනේ. මේක අපිට හොඳට කරන්න පුළුවන්. කොයි වගේ වෙලාවටද මේක පාලනය කරගන්න බැරි? ඔය ගොඩක්ම පින්නතුනේ ගැටලුව බලපාන්නේ ගෙවල් දොරවල් වලනේ. ඔය ඔහොම ඉඳගෙන කල්පනා කරන්ඩ ඔයත්තන්ගේ මම මේ කියනකොට කල්පනා කරන්න ඕනේ. ගෙදර වැඩිපුරම කාටද කේන්තියන්? ඔහොම බනහන ගමන් හිතන්න. දැන් මතක් වෙනවනේ හවලාට කියලානේ. කාටද වැඩිපුරම ද්වේෂය ඇති වෙන්නේ? පින්නතුනේ මේ තමයි මාරයාගේ ස්වභාවය. අයත් කියනවනේ නේද ඔය දැන් එක ඉන්ද්‍රියක්නේ පින්නතුනේ අපේ ඇස් දෙක.
ඔය කියනවනේ දොම්මගේ 10ටවත් පේන්න බෑ කියලා. අපි හිතමුකෝ දැන් ගයන්න අයට කේන්ති යනවා කියමුකෝ. යන්නේ නැතුව ඇති. කොයි වෙලේටද කේන්ති යන්නේ? ඔය කවුරු හරි මොකරි බිස්නස් එකකට ආවා කියන්නකො. කොහොම හරි ඒක කරන්නනේ බලන්නේ නේ. අය යකු ගන්න නෑනේ. ගෙදර ඉන්නකොට ඒ වගේද? ගෙදර ඉන්නකොට එච්චර හුම්කම් දෙනවද? ගෙදර ඉන්නකොට එච්චර සාවධාන වෙනවද? ගෙදර ඉන්නකොට එච්චර අර අච්චරටම නිමෙන්නේ නෑනේ. කුලප්පු වෙන්නෙම කාටද? මේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරි මේවා පුරුදු වෙන්න ඕන. අද ඉඳන් හොඳේ අහගෙන ගියා වගේ නෙමෙයි. මම මේ කියන විදිහටම ඉන්න. ඔය බොහොම හොඳ ප්‍රසිද්ධ ව්‍යාපාරිකේ ඒ බිරිඳයි ඒ ව්‍යාපාරික මහත්තයයි දෙන්නම ආව මංගාවට. හැබැයි දෙන්නම කියනවා හාමුදුරුවනේ පුදුම විදිහට ගෙදර ඉන්නකොට කේන්ති යනවලු. පස්සේ මම ඇහුවා මේ හොඳ ව්‍යාපාරිකේ ඔබතුමාගේ සේරම විකුණනේවා විකුණන්නේ ලංකාවේ නෙමෙයි පිට රටනේ. එහෙමයි. ගණුම්කාරයෝ හම්බෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියලා ඇහුවා. මාස 4කට සැරයක් අවුරුද්දට 3 පාරක් අනිවාර්යෙන් හම්බෙනවා කිව්වා. මං ඇහුවා මොන වගේ වෙලාවටද කේන්ති යන්නේ ගෙදර ඉන්නකොට? එතකොටම බිරිඳ පැනලා කියනවා හාමුදුරනේ මං ගාන්න බෑලු. මහත්තයා මොකක් හරි කිව්වොත් එහෙම අර ඇහුන්නේ නැති වුණොත් එහෙම මොකද්ද කිව්වේ කියලා අහන්න බෑලු. කේන්ති යනවලු. බැරි වෙලාවත් මොකක් හරි කියලා ඔය මේක මෙහෙමද කියලා අහන්න බෑලු. මං ඇහුවා අර ව්‍යාපාරිකයාගෙන් විදේශීය ගැනුම්කරුවෝ ආපුවාම දැන් ප්‍රසන්ට් කරනවනේ. මේවා මෙහෙමයි කියනවා. ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා. බැරි වෙලාවත් එක රටක එක ව්‍යාපාරිකයෙක් කිව්වොත් එහෙම ඔක මට වැඩිය පැහැදිලි මදි කියලා මොකද කරන්නේ? හාමුදුරනේ එවෙලෙම අර ලෑස්ති කරලා තියෙන බීම ටික ගේනවලු. ඒ කියන්නේ මොකරි කට්ටියට අර කූල් වෙන්න මොකරි ග්‍රීන් ටී එකක් හරි බීලාලු ඊළඟ වටේ පටන් ගන්න. මං අහුවේ ඇයි ගෙදර මොකක් හරි වුණාම ග්‍රීන් ටී එකක් බොන්න බැයිද? ගෙදර එහෙම එකක් වුණාම කුණුහරුප කියන්නේ. බිස්නස් එකේ මොකක් හරි වුණාම ග්‍රීන් ටී එකක් බොන්නේ. ඉතින් අරක ගෙදරට අරන් ගියා නම් මොකද වෙන්නේ? ගෙවල් වල ඔහම කවුරු හරි කුලප් වෙනකොට ග්‍රීන් ටී හදනවද? ගෙදර කවුරු හරි ඇවිලනකොට කවුද නිමෙන්න හදන්නේ? කවද්ද පැත්තෙන් නිමෙනවද අවුලනවද? තරහවසර අපේ හාමුදුරනේ සාමාන්‍යයෙන් ගෙදර තේ එකක් නැති වෙනවා අපට. හරියටම හරි. අර තිබ්බ තේ එකක් නැති වෙනවනේ අලුතෙන් ග්‍රීන් ටී තියා. උයන පිහන එකේ ඉඳන් පරක්කු වෙනවනේ ඊට පස්සේ. මං අර ව්‍යාපාරිකයට කිව්වා මහත්තයෝ මරිසි දාන්න එපා කියලා. බොරුවනේ කරන්නේ. කේන්ති ගන්න නැතුව අපූර්වට ඉන්න පුළුවන්. මේ මම මේ කේන්තිය මෙතන විශේෂ වශයෙන් කියන්න හේතුව ඔය දැනුත් යකු නැගලාන ඉන්නේ මේ පින්නතුන්ට. ඔය ඇයිද ඉස්සරහ කුඩ ඉහළගෙන ඉන්නවා පිටිපස්සේ ඉඳගෙන ඉන්න කෙනාට පේන්නේ නැහැනේ. ඔය කුඩ බාන්න එහෙම නැද? ඔය කේන්ති ගන්න එපා. මේ තමයි අපේ ස්වභාවය. මේ ඇති ඔහොම තමයි කේන්ති යන්නේ. කිසි ඇති වැඩකට නෙමෙයිනේ. පින්නතුනේ ඒ වුණාට මේ ඇති වෙන ව්‍යාපාදාදී සිතුවිලි මගින්
අපේ නිවන් මඟ හරියට පරක්කු කරනවා පින්නතුනේ. මේ තුලින් වචනයක් එහා මෙහා වුණාම අපේ ඇති වෙනවා වෛරක්කාරකම ඇති වෙනවා. මේ සිතේ ඇති වෙන කේන්තිය තුලින් පින්නතුනේ අපේ තියෙන ද්වේෂය වැඩි වෙනවා. ද්වේෂය වැඩි වුණාම වෛරක්කාරකම ඇති වුණාම අත්වෙන භයානක ඉරණම සහ භයානක ප්‍රතිඵලය තමයි මේක දැනට වඩා බලපාන්නේ අර මරණකොට පණ අදිනකොට. මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට අපේ හිත්වලට තියෙන්න ඕන පින්නතුනි කේන්තිය වෛරය කරපු පව් නෙමෙයි. අපිට මතක් වෙන්න ඕනේ, අපිට සිහිපත් වෙන්න ඕනේ. පින්නතුනි ධර්මයේ රතිය දැනලා තියෙන්න ඕනේ. කවදා හරි ගත්ත පන්සිල් ටිකවත් මතක් වෙන්න ඕනේ පින්නතුනි. කවදා හරි සමාදන් වුණු සීලයක්වත් මතක් වෙන්න ඕනේ. උත්තර පබ්බත විහාරේ හාමුදුරුවෝ බණ කියනකොට පන්සල ගාවම හුඹා තිබ්බේ. හුඹහේ ගැරන්ඩියෙක් හිටියා. මම මේ කියන්න පින්නතුනේ මොන මට්ටමේ හිටියත් අවසාන මොහොතේ අපිට ඕන වෙනද. හුඹහේ ගැරන්ඩියා ඉන්නකොට හාමුදුරුවෝ සතිපට්ඨාන දේශනා කරනවා. පින්නතුනේ මේ ගැරන්ඩියාට දැන් මේක හොඳට හුරුයි. ගැරන්ඩියාට සතිපට්ඨානය හොඳට හුරුයි. ගැරන්ඩියා වයසට ගිහිල්ලා දැන් S2 පේන්නේ නැතු යනවා. ගැරන්ඩියාගේ S2 පේන්නේ නැතු යනවා. පින්නතුනේ කබරේ කැවිල්ලා මේ ගැරන්ඩියා දැන් ගිලින්ඩයි සූදානම. හාමුදුරුවෝ ධාන ලැබලා හිටි හාමුදුරුවෝ දකින්නවා තව ටිකකින් ගැරන්ඩියා මැරෙනවා. ඒ නිසා පින්නතුනේ හාමුදුරුවෝ මොකද කරේ? ගැරන්ඩියාට ඇහෙන්න සතිපට්ඨානය කිව්වා. ගැරන්ඩියාට ඇහෙන්න සතිපට්ඨානය දේශනා කරා. පින්නත්නේ කලින් බණ අහලා තිබ්බ පුරුද්ද, කලින් ධර්මයේ ශ්‍රවණය කරලා තිබ්බ පුරුද්ද මේ පින්නතුන්ට ඔය ඒක තමයි පින්නතුනේ ඵල දෙන්නේ. ඔය ඇත්තන්ට ඒක තමයි මේ විපාක වශයෙන් ගෙනල්ලා දෙන්නේ. ඔය පින්නතුනි සංසාරේ හොඳ පුරුද්ද. මම යෝජනා කරන්න පුරුද්ද එන්න වැඩි කරගන්න ඕනේ. මම යෝජනා කරන්නේ පින්නතුනි ඔය පුරුද්ද එන්න දියුණු කරගන්න ඕනේ. අර ගැරන්ඩියා පින්නතුනි කබරයා ගිලින සෙයියාවෙන් නෙමේ අවසානයේ හිටියේ. ධර්මයට කන වැකිලා පින්නතුනි ඒ තුලින් නිමිලා හිටියේ. මිනිස්සුන්ට මතක් වෙන්න ඕන නැති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්මට ධර්ම රත්නයෙන් තොර සරණක් නැහැ කියලා. පින්නතුනි ගැරන්ඩියා මනුස්ස ලෝකේ උත්පත්තිය ලබනවා. 84000ක් වෙහෙර විහාර හදපු ධර්මාශෝක රජුරු තමන්ගේ ලෙයින්මසින් ජාතක වෙච්ච දරුවෝ දෙන්න පැවිදි කරලා පින්නතුනි දවස් 7ක් පිඹුරෙක් වෙලා ඉපදිලා හිටියනේ. ඇයි අර කරපු අකුසල් මතක් වෙලා පින්නතුනි. මේ බාල මහලු තරුණ සියලු දෙනාම පුංචි දුවගේ පුතාගේ ඉඳන් කල්පනා කරන්න ඕන පුතේ අපි මොන විදිහට මොන මට්ටමින් ජීවත් වුණත් මරණ මංචකයේදී ඇතිවෙන සිතුවිල්ල බලපානවා අපේ ඊළඟ ආත්ම භාවය තීරණය කරන්න. පින්නතුන් දන්නව නේද අර මට්ට කුණ්ඩලීගේ තාත්තා කවුද? අදින්න පුබ්බක. අදින්න පුබ්බක මට්ට කුණ්ඩලී මැරෙන්න යනකොට උස්සගෙන ඇවිල්ලා ස්තෝප්පුවෙන් තිබ්බනේ. මට්ට කුණ්ඩලීට හරි අමාරුයි. මට්ට කුණ්ඩලී බිත්තිය පැත්තට හැරිලා හිටියේ. භාග්‍යවත් මහා කාරුණිකයාණන් වහන්සේ මට්ට කුණ්ඩලී දිහා
දිවසින් බලලා පින්නතුනි කඩුල්ල ගාවට වඩිනෝ. උන්වහන්සේ ඈත ඉඳන් මට්ට කුණ්ඩලී දිහා බලනවා. නමුත් මට්ට කුණ්ඩලී දන්නේ නැහැ බුදුහාමුදුරුව වැඩලා කියලා. බුදුහාමුදුරුව මොකද කරන්නේ? සුදෝ සුදුවන් බුදුරැස් මාලාවක් මට්ට කුණ්ඩලී හැරිලා ඉන්න පැත්තේ බිත්තියට නිකුත් කරනවා. එතකොට මට්ට කුණ්ඩලී දන්නවා බුදුහාමුදුරුව වැඩියා කියලා. අපිට මෙහෙම එකක් තියෙන්න ඕනේ පින්නතුනේ. ඔය හිතාගෙන හිටියට ඔය මතක් වෙන්නේ නැහැ හොඳේ. ඔය කොහේ හරි තාත්තා කෙනෙකුට පිරිත් කියන්න ගිහිල්ලා බෙරිහන් දෙනෝ. කියනවා ජනෙල් වහපියවලු. පින්නතුනේ ගින්දර සැරේනවලු. ඇඳ තද කරලා අල්ලගන්නලු. ඇයි ඒ? ගින්දර සැරේනවලු. මේ නරකය පේන්නේ පින්නතුනේ. මේ අවීචිය පේන්නේ. ඔයත් කියනව නේද අවසාන මොහොතේ අවසාන වෙලාවේ අර දැන්නම් කන්නේ බොන්නේ ඇස්සත් අරින්නේ නැහැ හුස්ම විතරයි වැටෙන්නේ කියලා. පින්නතුනේ කායිකව ව්‍යාධියට පත් වෙලා ඉන්නකොට නිතැතිම්ම පින්නතුනි මනෝ ව්‍යාධියට පත් වෙනවා. කායිකව ව්‍යාධියට පත් වෙලා ඉන්නකොට නිතැතිම්ම මානසිකව වැටෙනවා. පින්නතුනි එතකොට මෙහි ඉන්න උදවිය කියන්නේ විකාරෙන් දොඩවනවා කියලා. පින්නතුනි අපිටයි විකාර. ඒ විකාරෙන් දොඩවනව නෙමේ පින්නතුනි ඒ දුක විඳිනවා. මේ අම්මලා තාත්තලා දැන් ඔය ඉඳගෙන ඉඳලා යනකොට වතුර කෝප්පකින් දුන්නොත්ද බොන්නේ ජොග්ගුවක්ම දුන්නොත්ද බොන්නේ? වතුර ජොග්ගුවක් බොන්න හිතයිනේ. ඔය මෙහෙම තිබහේ ඉන්නකොට වතුර ජොග්ගුවක් දුන්නොත්ද ගන්න තැඹිලි ගෙඩියක් කපලා දුන්නොත්ද ගන්න? දැන් කියන්නේ එහෙම නෑ හාඳුරුමේ නැති තිබහ ඇති කරනවා කියලා එක එක කිව්වා කියලා. මේ ඔය වගේම තිබහ පින්නතුනි අර මිනිස්සුන්ට එනවා. අපිට එන්නේ නැද්ද? අපිට ඔය වගේම තිබහක් ජීවිතේ කවදා හරි එනවා පින්නතුනි. ඒ වුණාට වතුර උගුරක්වත් බොන්න පුළුවන් වෙයිද? අවසානයේ වෛද්‍යවරු කියනවා මේ අර කියනවනේ දැන් නම් සේලයින් එකක්වත් දෙන්න බෑ. නහරවත් වැඩ කරන්නේ නැහැ කියලා කියනවනේ. තිබහ නැද්ද? තිබහ එනෝ. බඩගිනි නැද්ද? බඩගිනි එනවා. දැන් කොයි සල්ලි? බඩ පළලා කොටන්නද සල්ලි? දරුවෝ කොයි? අපි නඩත්තු කරන මේ මස් ගොඩ දිරුවට පස්සේ සේරම නැති වෙනවා පින්නතුනේ. ඊට පස්සේ දැන් මේ පින්නතුන්ට අද හැන්දෑවේ නාන්න නැතුව ඉන්න පුළුවන්ද? අද නෙමෙයි දැන් ගියපු ගමන් නාන්න එපා. කොච්චර දවස් නාන්න නැතුව ඔත්පොළ ඉන්න වේද? දැකලා නැද්ද එහෙම මාස ගණන් ඉන්නෝ? එහෙම ඉන්නකොට මේ ශරීරයේ තුවාල හැදෙනවා. මං කියන්නේ පින්නතුනේ මේකේ තියෙන ස්වභාවය. මේ එහෙම මැරෙන්න තියෙන අපි එතකොට නිතැතිම් අවසාන මොහොතේ අපිට මතක් වෙන්නේ අපි කරපු අකුසල් පින්නතුනේ බොහෝ දුරට. ඒ නිසා අකුසල් මතක් වෙන හින්දාම අකුසල් සිද්ධ කර ගැනීමෙන් වළකින්න ඕනේ. අවසාන මොහොතේ ඇහෙන බණ පදේටත් අර තමා හොඳට පිහිටුවා ගන්න පුළුවන් විදිහට අඳුරෙන් ආලෝකයට යන්න පුළුවන් විදිහට පින්නතුනි අපේ සිත පිරිසිදු වෙලා තියෙන්න ඕනේ. දවසකට සැරයක්වත් මරණානුස්සතිය සිහිපත් කරන්න. දවසකට සැරයක්වත්. පින්නතුන්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද ඔය එහෙම තිරිසන් ලෝකයක එහෙම උපදී කියලා හිතෙන්නේ නැද්ද?
මෙහෙම කියනකොට කියයි අපරාධ කතා කරන්න හොඳ නැහැ හාමුදුරනේ අපි එහෙම පව් කරලා නැහැ කියලා. പ്രേත ලෝකෙක උපදී කියලා හිතෙන්නේ නැද්ද? පින්නතුනි අවසාන මොහොතේ ඇති වෙන සිතුවිල්ල බලපානෝ. අවසාන මොහොතේ ඇති වෙන සිතුවිල්ල බලපානවා පින්නතුනි ඊළඟ ආත්ම භාවයේ තුලට. කොසල් රජුරුවන්ගේ රාජ්‍ය පාලනය තුල එක බිරිඳකුයි ස්වාමියෙකුයි ඉන්නවා. මේ බිරිඳ හරි රූමත්. මම මේ දේශනා කරන්නේ පින්නතුනි මොක නැතත් කියපු নমස්කාර ගැන හරි පැහැදීමක් තියෙන්න ඕනේ. මම මේ දේශනා කරන්නේ මොකක් නැතත් ගත්ත පංචශීලය ගැන හරි අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ බිරිඳයි ස්වාමියා ඉන්නකොට ස්වාමියා විහාරයට ගිහිල්ලා බණ අහලා පුරුදු වෙලා පින්නතුනි ගිහිල්ලා පැවිදි වෙනවා. ගිහින් පැවිදි වෙනකොට රජුරුව මොකද කරන්නේ? අර ස්වාමියා පැවිදි වුණාට පස්සේ බිරිඳ ගෙන්න ගන්නවා අන්තපුරයට. අද මේ අවුවසර වැඩිද මන්ද මෙහාට? එහෙමයි. නෑ ඉතින් මට මේ හරි දුකයි. ඉතින් මොකද කරන්නේ නේ? ඔය කියන්නේ මේ විතරක් නෙමෙයි පාරෙත් ඉන්නවනේ. නමුත් පින්නතුනි මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ කිසි කෙනෙකුට කිසිදු උපද්‍රවයක් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ක්‍රීඩාංගණේ ඉඳන් අහපු ධර්ම දේශනාව හිතේ තියාගන්න. මම මේ කියන කතා වස්තුව වගේම ඔයත්තන්ට සිද්ධ වෙයි. බිරිඳ අන්තපුරයට ගියාට පස්සේ දවසක් රජුරුවෝ අන්තපුර බිසෝරු සියලු දෙනාට නිල්මානෙල් මල් මිටි ටිකක් ගෙනල්ලා මල ගානේ දීගෙන බෙදාගෙන යනවා. අර පැවිදි වෙච්ච ස්වාමියාගේ බිරිඳට නිල්මානෙල් මල් දෙකක් දෙනවා. මේ බිරිඳ මේ මල් අරගෙන හොඳට නිල්මානෙල් මල් වල සුවඳ බලනවා. සුවඳ බල ඉඳලා එකපාරම බිරිඳ අඬනවා. රජුරු අහනවා ඇයි මේ අඬන්නේ? අර බිරිඳ කියනවා මගේ මේ පැවිදි වෙච්ච ස්වාමියාගේ සුවඳාවලු නිල්මානෙල් මල් වලින්. මේක රජුරුවන්ට ලොකු ප්‍රහේලිකාවක්. පහවදාම දාන්නට ආරාධනා කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. ආරාධනා කරලා දන් වළඳලා අවසානයේ රජුරුව බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ අර අසවල් භික්ෂුව කියලා අර බිරිඳගේ ගිහි කල ස්වාමියා පෙන්නලා කියනවා ඔබ වහන්සේලා සේරම වඩින්න ඒ හාමුදුරුවන්ට විතරක් බණ කියන්න කියන්නේ. රජුරුවන්ට මොකක්ද මේ බලා ගන්න ඕනේ? මේ ඇත්තටම නිල්මානෙල් මල් සුවඳ එනවද කියලා. පින්නතුනේ අර හාමුදුරුව පළවෙනි බණ පදේ කියන්න ශ්‍රී මුඛේ විවර කරනකොටම මුළු මාලිගාවෙම නිල්මානෙල් මල් සුවඳ හමනවා. මුළු මාලිගාවෙම නිල්මානෙල් මල් සුවඳ හමනවා. රජුරෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ ඇයි එහෙම වෙන්නේ? මොකක් වගේ කරන්නේද? මුළු සංසාරෙම පින්නතුනේ රත්නත්‍රය කෙරෙහි පැහැදිලා බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි පැහැදිලා හදවතට නැගුණු සතුට සාදුකාරයක් විදිහට එළියට ආවලු පින්නතුනේ. ඔච්චරයි. ඇතිවෙත්ත චිත්ත ප්‍රසාදය
නේ දැන් අපේ මෑණියන් දකින්නකොටත් එනකොට දාන ටික හදලානේ බොහොම ළඟට වෙලා මේක වළඳන්න කියලා. අර අපේ අම්මා තාත්තා වාගේ. ඒ ලෙන්ගතුකම මේ ගුරුගේ මැතිනියගේ ඒ දයාව ඒ විදිහට තමා මිනිස්සුන්ගේ හිත්වලින් එන්න ඕනේ. අර පැහැදිලි අර බජාර් භාෂාවෙන් කියනවා නම් කොහොමද ඒක කියන්නේ? ඇතුලෙන් මෙන්න ඕනේ. බොක්කෙම්ම කියලානේ. බොක්කෙම්ම. ඒක බොක්කෙම් මෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාවේ ගෞරවය මගේ බුදුහාමුදුරුවෝ කියන හැඟීම මේක ඇතුලාන්තයෙන් එන්න ඕන පින්නතුනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මට මේ නිල්මානෙල් තියෙනකොට ඒක මතක් වුණේ. මේ තෙරුවන් කෙරෙහි පැහැදිලා සාදුකාර දීපු හින්දා නිල්මානෙල් මල් සුවඳ හමනවලු. ජීවිතේ ඔහොම අවස්ථාවක් මේ පින්නතුන්ට ඒවි. ඒක මගේ අරගන්න එපා. දැන් කොහොමද ඔය වගේ අවස්ථාවන් පරිස්සම් කරගන්නේ? කොහොමද ද්වේෂයෙන් තොරව ජීවත් වෙන්නේ? මතක තියාගන්න. ද්වේෂයෙන් තොරව අපේ චරිතය ගොඩනගෙන්න නම් අපිට බලපාන බලවත් සාධකයක් තමයි පින්නත්නේ අපේ පවුල. වෛරයෙන් තොරව ගොඩනගෙන්න නම් බලපානවා මොකක්ද? අපේ පවුල බලපානවා. දැන් මේකට පොඩි වැඩයි තියෙන්න පුළුවන් නම් ඉතින් මම මේ කියනවා වගේ මේවා කරන්න බලන්න ඕන. අපේ ගෙදර වහලේ තියෙන ගෙදර බිත්ති හතරටද මුළු ගමටමද? මේ ගෙදර බිත්ති හතරට නෙදීන්නේ. ආය ඕකේ. ඔය බිත්ති හතර ඇතුලේ 7-800ක් ඉන්නවද? 5ක් ඇදිනේ. ජීවිතේ ඔය 5 දෙනා එක්ක සමගිය එකමුතුව දයාව අනුකම්පාව කරුණාව මෛත්‍රිය බෙදා ගන්න බැරි එක නෙමෙයිද ඔය තියෙන්නේ? දැන් කොහොමද කරුණාව මෛත්‍රිය ගෙදර බෙදා ගන්න? මේ කහුව වෙලා ඉන්න අම්මලාට තාත්තලාට ආය ලෝක දෙකක් තියෙනවද? එක ලෝකයයි තියෙන්නේ. මොකක්ද ඒ ලෝකේ? දරුවෝ විතරනේ. විවාහ වුණාට පස්සේ අපිට තියෙන එකම ලෝකේ අපේ දරුවෝ. අදටත් මේ දෙමව්පියෝ මේ අම්මලා තාත්තලා නැහෙන්නේ ගහන්නේ ඇයි? අපි දෙමව්පියන්ට අපේ දෙමව්පියන්ට වඩා අපේ දරුවන්ට ආදරෙයිනේ නැද්ද? මගේ දරුවට දැන් මොකක් හරි ඕන වුණොත් එහෙම මොකක්ද විකුණන්න බැරි එකක් තියෙනවද? වකුගඩුවක් ගලවන්න දෙපාරක් හිතනවද? හරියනවා නම් ගැලපෙනවා නම්. හැබැයි ඔය අම්මගේ තාත්තගේ කාරණයට ගියපුවාම ටිකක් ඕකට මැලි වෙනවනේ අපි. දෙමව්පියන්ට වඩා අපිට වටිනවා අපේ දරුවෝ. එහෙම දරුවෝ හදලා අම්මයි තාත්තයි එකම බලාපොරොත්තුව සතුටින් ඉන්න නම් ඒක නැති වෙනවා නම් ඒක ඇති කරගන්න බලපාන්නේ මොකක්ද? මම මේ දේශනා කරන්න පින්නතුනි මෙතන ඉන්න මේ දරුවෝ දෙමව්පියෝ ඉන්න දරුවන්ට මම මේ කියන්නේ. දෙමව්පියෝ ඉන්න කසාද බැන්දද නොබැන්දද කියන එක අදාළ නැහැ. දෙමව්පියෝ ඉන්න දරුවෝ සියලු දෙනාම මේක හොඳට මතක තියාගන්න ඕන. මතක තියාගන්නවා වගේම මේවා හොඳට කරන්න පුරුදු වෙන්න ඕන. ඊට කලින් අම්මටයි තාත්තටයි පොඩි කාරණයක් තියෙනවා කියලා එන්නම්. මිනිස්සු තුල කරුණාව, මිනිස්සු තුල මෛත්‍රී සහගතභාවය ඇති කරගන්න නම් අපි හිතමුකෝ පින්නතුනේ අපි කාගෙන් හරි මොකක් හරි එකක් ඉල්ලනවා කියලා.
ඉල්ලලා ඒ මිනිස්සයා දුන්නේ නැති වුණාම මොකද කරන්නේ? දැන් අපි හදිස්සියකට කාගෙන් හරි රුපියල් 50000ක් ඉල්ලනවා. අපි දන්නවා මේ ඒ මිනිස්සයා ගාව සල්ලි තියෙනවා. හැබැයි බෑ කියනවා. එහෙම බෑ කියපු ගමන් අපි ඊළඟට හිතන්නේ මොකද්ද? අතොට කිසි උදව්වක් කරන්නේ නැහැ කියලා හිතන්නේ. ඇයි එහෙම හිතන්නේ? කවදාවත් මිනිස්සු කැමති දේවල් ඉල්ලන්න එපා පින්නතුනේ. පුරුදු වෙන්න. මං කියන්නේ මේ වෛරක්කාරකම ඇති වෙන තැන්. එක හාමුදුරු කෙනෙක් කැලේ භාවනා කරනවා. මුන්වහන්සේට රැට භාවනා කරන්න බෑ. සමහරව ඉන්නවනේ පුදුම විදියට ඉල්ලනවනේ. කෝටියක් සල්ලි තිබ්බත් තව එකෙක් ගාව රුපියල් 1000ක් තියෙනවා දැක්කොත් එහෙනම් 500ක් හරි ඉල්ලන්න බලන්න. ලැජ්ජ නැතුව ඉල්ලනවා. ඔයත් මතක් වෙන්නේ නැති අහවලා වායි කියලා. ඔය ඉල්ලන්න එපා. මිනිස්සුන්ට අත්ති සුඛය කියන එක තියෙන්න ඕනේ. ඉල්ලපුවාම වෙන්නේ බොහෝ දේවල් නැති වෙන එක වෙන්නේ. හාමුදුරුවෝ රැට භාවනා කරන්න බෑ. කුරුල්ලෝ ඇවිල්ලා කෑ ගහනවා ගස්වල läගලා. දවසක් හාමුදුරුවෝ කුරුල්ලොන්ට ඇහෙන්න කෑ ගහනවා. කුරුල්ලනේ මට හැම එකාම පිහාටුව ගානේ දෙන්න කියනවා. ඊට පස්සේ දවල්ටත් කෑ ගහනවා. උන්වහන්සේ හැම වෙලේම කුරුල්ලොන්ගෙන් පිහාටු ඉල්ලුවා. කුරුල්ලෙක් අහුවෙලා කතා කරනවා පිහාටු දුන්නොත් කොහොමද අපි පියාඹන්නේ? අපි ඉල්ලපුවාමත් අර මිනිස්සු හිතන්නේ ඕකට දීලායි ගන්න බෑනේ කියලා. කුරුල්ලෝ කල්පනා කරනවා මෙතන ගැලපෙන්නේ නැහැ යන්න ඕන කියලා යනවා. මිනිස්සු කැමති දේවල් ඉල්ලපුවාම නොදී හිටපුවාම පින්නතින අවසානයේ දුකක් විතරයි අවසානයේ වේදනාවක් විතරයි. ඒ හින්දා පුරුදු වෙන්න ඔය මේ සාපේක්ෂ භාවයක් තියෙන නමුත් හැම වෙලෙම ඉල්ලන්න නම් පුරුදු වෙන්න එපා. ඔය දැන් මෙතන පිහිටවුම් බලන්න ණය දෙන සමිතිය. ණය කිව්වොත් නේ හරි රුචිනේ ණය ගන්න. මෙතන ඉන්න කවුද සනසට ණය නැත්තේ? මේ ගම්මානවල තියෙන පුදුම විදිහට මිනිස්සු ණය. පින්නතුනේ හිත හදාගන්න ඔය අනනාන වජ්ජන සුඛේ අපි තුල පිහිටලා තියෙන්න ඕනේ. ණය නැති භාවය අපිට තියෙන්න ඕනේ. මම ඔයත්තන්ට දේශනා කර කර හිටියේ කාගෙන් හරි මොකක් හරි ඉල්ලලා දුන්නේ නැත්තම් වෛර බඳින්න යන්න එපා. බිරිඳගෙන් ස්වාමියාගෙන් අපි බලාපොරොත්තු වෙන එක හම්බෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? ඔය වෛර බඳින්න යන්න එපා. දරුවන්ගෙන් ස්වාමියාගෙන් බිරිඳගෙන් අම්මගෙන් තාත්තාගෙන් අපි හම්බෙන එක ලැබෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? ඔය කියන්නේම නෑ එහුම් මෙහෙමයි මෙහුම් මෙහෙමයි කියලා. ඒක අපේ සංසාරයට පුදුම විදිහට බලපානවා පින්නතොනේ. ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මේ අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔය කවද්දන්තිමේට ස්වාමියාගේ හොඳක් කිව්වේ කවද්ද? නෑ නිකන් ඔහොම ඉන්න ගම මතක් කරන්න බලන්න ඔහොම. කාටද මම මේ කියන්නේ? මේ කියන්නේ අම්මලාට. කවද්ද ස්වාමියාගේ ගුණයක් කිව්වේ කවද්ද? කියනවද ගෙවල් වල? ගුණ නැති වෙන්න බෑනේ මොකෝ මේ හුලම් බිල ජීවත් වෙනවා. කවද්ද අන්තිමේට ස්වාමියාව අගය කරේ?
ඒත් එක්කම තාත්තලා කවද්ද බිරිඳගේ හොඳක් කියේ? අපේ තාත්තලා කවද්ද බිරිඳව අගය කරේ? කවද්ද බිරිඳගේ ගුණයක් දැක්කේ? අම්මලා තාත්තලා පින්නතුනි මෙහෙම තිබ්බට විනාඩි 45ක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. පුරුදු වෙන්න ගෙවල් වල අනේකගේ ගුණයක්වත් දකින්න නැතුව කොහොමද පින්නතුනි නිවන් දකින්නේ? අනේකගේ හොඳක්වත් දකින්න නැතුව කොහොමද නිවන් දකින්නේ? මේ ගෙවල් වල ඇති වෙන්න ඕන වෛරයෙන් ද්වේෂයෙන් තොර දරුවෙක් ඒ සඳහා තමයි මේ සූදානම. ඊළඟට අපේ දරුවෝ අපේ දුවලා පුතාලා මම මේ කියන්නේ දෙමව්පියෝ ඉන්න දරුවන්ට පුතේ කවද්ද අන්තිමේට තාත්තා හැන්දෑවට ගෙදර ආපුවාම අපි නිකන් ඉන්න වෙලාවට මම මේ අහන්නේ දරුවන්ගෙන් හොඳේ. කවද්ද අන්තිමේට තාත්තයි කකුල් දෙක මිරිකුයි? එහෙම කරනවද? මේ මගේ තාත්තා මේ කකුල් වලින් ඇවිද්දේ වගේ ප්‍රතිඵලයෙන් තමයි අදටත් ඔට්ටු තට්ටු වෙන්නේ කියලා. අදටත් මගේ මේ ජවයේ බලය රැඳිලා තියෙන්නේ තාත්තගේ යටි පතුල් වලට පින් සිද්ධ වෙන්න කියලා. නිකමටවත් තාත්තගේ ඇඟිලි පුරුකක්වත් ඇදලා අත ගාලා තියෙනවද? මේ තමයි දෙමව්පියෙකුට දෙන්න පුළුවන් බරපතලම මානසික අල්ලස. තමන්ගේ ලේම් මසින් ජාතක කරපු දරුවෙක් පුතේ මං කියනකොට ඌව කරලා බලන්නකෝ. දරුවන්ට පුළුවන් වෙන්න ඕන දෙමව්පියෝ වගේ කරන්න. අපි දන්නවා මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්මලා තාත්තලා කවදාවත් ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අම්මලා තාත්තලා කවදාවත් ඇල්ලතුරු වීදුරුවක දෙයක්වත් ඉල්ලන්නේ උහුලන්නේ නැහැ. ඊට පස්සේ ඔය අපේ අම්මා ජීවිතේ එක දවසක් හරි අම්මගේ අත දරුවෝ පපුවට තියාගෙන තියෙන්න ඕනේ. එහෙම තියාගෙන තියෙන මේ වෙනකොට මම කියනවට කරන්නකෝ. අම්මගේ අත තමන්ගේ දෑතට දෝතට ගත්තාම අපේ තරුණ දුවලා පුතාලා මේවා ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අම්මගේ දෑත අම්මගේ අත දෝතින් ගන්න අරගෙන අම්මගේ අත් දෙක දිහා බලනකොට පුතේ අපිට මතක් වෙන්න ඕනේ, අපිට මැවිලා පේන්න ඕනේ. මගේ අම්මා මේ අත් දෙකෙන් නේද මගේ කැතකුණු අත ගෑවේ කියන එක. එහෙම හිතලා තියෙනවද කවදාවත්? මගේ අම්මා මේ අත් දෙකෙන් නේද මගේ මල මුත්‍රා ඇද්ද කියන එක. මෙච්චර ලස්සන මූණක්, මෙච්චර ලස්සන කටක්, මෙච්චර ලස්සන කන් දෙකක්, නහයක් තියෙන්නේ. අම්මගේ අත් දෙක දැක්කහම මැවිලා පේන්න ඕන මේ ඇඟිලි වලින් නේද මගේ කට හැදුවේ. මේ ඇඟිලි වලින් නේද මගේ නහය හැදුවේ. එහෙම නෙමෙයිද? මේ ඇඟිලි වලින් නේද මගේ ඔළුව හැදුවේ. ඔව හිතලා තියනවද? මොන අගේ කිරීමක්ද පෙන්නතුනේ. අම්මගේ තාත්තගේ හොඳ නරක කියන්න දන්නේ නැති අපි අය කොහෙද බිරිඳගේ ස්වාමියාගේ හොඳ නරක කියන්නේ?
අම්මගේ අත් දෙක දිහා බලනකොට අපිට පේන්න ඕනේ මේ අත් දෙකෙන් කොච්චර මගේ රෙදි හොදලා ඇද්ද? මේ අත් දෙකෙන් කොච්චර මට බත් මුට්ටි කීයක් තම්බලා ඇද්ද? මේ විදිහට දෙමව්පියෝ සැලකුම් ලබන්න ඕන පින්නතුනේ දරුවෝන්ගෙන්. මේ විදිහට දරුවන්ට දෙමව්පියෝ ගැන හැඟීමක් ඇති වෙන්න ඕන. මෙහෙම කරගන්න පුළුවන් නම් ආය සැකයක්වත් තියාගන්න එපා පින්නතුනේ, හරි වටිනෝ. මෙහෙම කරගන්න පුළුවන් නම් අය කවදාවත් ඒ අම්මට තාත්තට මං කියනවට කරන්නකො කඳුළු වැක්කිරෙනවා අම්මගෙන් තාත්තගෙන්. ඒ අම්මට තාත්තට කවදාවත් දරුවෝ ගැන වෛරයක් ඇති වෙන්නේ නැහැ. පහුගිය දවස්වල අම්මා කෙනෙක් කියනවා මට, හාමුදුරනේ කොල්ලා කිව්වලු ඔය ඕන තරම් ළමයි ඉන්නවනේ අම්මට වේසි කියලා බයිනවනේ. බයින්නද? තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටුළු. අපූරුවට බයිනෝ. කොහොමද පින්නතුනි මේ ලේම් මසින් ජාතක කරපු දරුවෙක් උණුහරුපෙන් බයිනකොට උහුලන්නේ? ලේම් මසින් ජාතක කරපු දරුවෙක් ඇඟපත අත ගානවා, තෙල් ටික ගානවා, සිද්ධාලේප ටික ගානවා, වඳිනවා, පුදනවා, සතුටු සාමීචියේ යෙදෙනවා. උණු වතුර ටික උණු කරලා නාවනවා. මගේ අම්මේ මගේ තාත්තේ කියලා කතා කරනවා වෙනුවට සමහර දරුවෝ ඉන්නෝ අම්මටයි තාත්තටයි කියනවා ඔය ඉතින් දෙමව්පියෝ කියනෙව්වා. තොපි දෙන්න කවදා හරි මහලු මඩමකට ගිහින් දානවලු. මේ ළමයි කියන්නේ අර අම්මා කියනවා හාමුදුරනේ කොල්ලා කිව්වලු අම්මට කියලා තියෙන තොපි කියන විදිහට හිටියොත් එහෙනම් මට සමාජයක් නැති වෙනවා කිව්වලු. අම්මලා කියනවනේ පුතේ අහවලා ඇසුරු කරන්න එපා කියලා. පුතේ කොහොමද අම්මටයි තාත්තටයි එහෙම කියන්නේ? කොහොමද මේ විදිහට අම්මගේ තාත්තගේ හිත රිද්දන්නේ? ඔය අම්මලා මං ඉතින් මේ මට කියනෙව්වා. සමහර දරුවෝ හිතාගෙන ඉන්නේ අම්මලා තාත්තලා වයසට ගියපුවාම මොකෝවත් හොයන්න නැතුව බලන්න නැතුව ගෙදරට වෙලා ඉන්න ඕන කියලා. අම්මලා කීයක් හරි පරිස්සම් කරනකොට සමහර දරුවෝ කියනවලු මේ මම කියන විදිහටම කියන්න. ඒකිට මෝහේ ගහලා කියනවලු. ඔය අම්මට මෝහේ ගහලලු. වචනයක්වත් කියන්න එපා. අම්මටයි තාත්තටයි. එක වචනයක් ඇති පින්නතුනේ මුළු සංසාරෙම දිග්ගැස්සෙන්න. හොඳට පිහිටන්න බලන්න. මම යෝජනා කරනවා මේ පින්නතුන්ට මේ අවුරුද්දේ ඉඳන්වත් පින්නත්නි බැරිද අපිට පන්සිල්වත් රකින්න බැරි වේද? නිකම් මම කියනවට කරන්නකො. පන්සිල්වත් රකින්න. පහුගිය දවස්වල දකින්න ඇති අර වේසනේ සිද්ධ වෙලා මං ගම්පොළ දේශනාවකට වැඩියා. මුළු ගම්පොළම යට වුණානේ. මුළු ගම්පොළම යට වුණා. ගම්පොළ ප්‍රබල ව්‍යාපාරිකයෙක් කියන හාමුදුරුවනේ වෙනදා නම්
ගම්පොලට මොකක් හරි වුණාම මමලු ඉස්සරලම කෑම් බීම ටික අරගෙන යන්නේ. ගම්පොලට මොකක් හරි වුණාම මේ පාර මම පොලිමේල ගියාලු බඩු මල්ලක් ගන්නට. මේ කෙස් ගහට මිස්සන ජීවිත සියල්ල යට වෙලා තියෙනකොට අනාථ කඳවුරේ හිටි වතුර බැස්සට පස්සේ ගෙදර ගිහිල්ලා පළවෙනි අඩිය තියෙනකොට ස්තෝප්පුවට හාමුදුරුවනේ කකුල ගිහිල්ලා ටයිල් එකේ නැවතුණා. දණියටත් චුට්ටක් උඩින් මඩ ආයි ගෙදර කිසිම දෙයක් නැහැ. දවස් සතියක් ගෙදර සුද්ධ කරලා ගෙදර ගියාලු. මම මේ දේශනා කරන්න පින්නතුනි ඕනම දෙයක් ඕනම වෙලාවක අපි හිතන්නේ නැති විදියට වෙනස් වෙනව නැති වෙනව. මේ හැම එකටම වැදගත් අර ගෙදර එකතු එකමුතුව. මොකවත් ඕනේ අම්මයි තාත්තයි දරුවෝ ටික එක අත්තට වහලා ඉන්නවනම් කිසි දෙයක් ඕනේ. ගෙදර ඉන්නකොට එක පාරම මේ තාත්තට කියුණාලු බිරිඳට මේ තේ ටිකක් හදන්න කියලා. ඒක කිව්වට පස්සේ බිරිඳ අඬන්න ගත්තලු. ඇයි මොකෙන්ද හදන්නේ? මේ තාත්තට කියුනේ මේක නිකන් අර පුරුද්දට. හාමුදුරනේ මුළු ලෝකෙම නැති මට පපුව පිච්චිලා ගිහිල්ලා. ඉන්නකොට දැක්කලු පොඩි උන් ටික අර බ්ලොග් ගල් කැට වගේ තියාගෙන ඉඳගෙන ඉන්න ඇයි? ඉඳ ගන්න තැනක් නැහැ. ලක්ෂ ගණන් දීලා ගෙනාපු සෝපා සැටිවල මඩ තට්ටු. ලී පුඩු සැටියක් තිබලා හොදලා ලී පටි උඩ ඉඳගත්තලු. ඊට පස්සේ මට කියනවා හරියට අපි ඔබ වහන්සේගේ බණ අහන්නේ. හම්බෙච්ච බඩුමල්ලු කීපයක් තිබලා බිරිඳ තිබ්බුවත් තිබ්බ විදිහට ඉව්වලු. ඒ වෙනකොටත් හාමුදුරුවනේ දවස් 4ක් විතර කිව්වා එකම ඇඳුම ඇඳගෙන. හොඳ සල්ලිකාරයෝ. පස්සේ එක බත් එකක් බෙදුවලු. ඇයි එකක්? මොකවත් නැහැ. බණත් අහලා තිබ්බ හින්දා බිරිඳ දරුවෝ ටික ලී පුටුවේ ඉඳලා තාත්තා මොකද කරුවේ? සේරටම බත් කට කැව්වලු. හාමුදුරනේ තිබ්බුවා සේරම මම තමයි කැව්වේ කිව්වා. දරුවෝ ටික මංගාව බිරිඳ මංගාව මුළු ලෝකෙම තියනවා වගේ දැවුණලු. ඔච්චරයි. ඔයිට වඩා මොකක්ද ඇත්ත බලාපොරොත්තු වෙන සනසීම? ඇයි ඕක කරන්නේ නැත්තේ? ඒ සනසීම හම්බෙන්න අර ව්‍යාපාරික මහත්තයා මොකද්ද කරුවේ? මහ දෙයක් කෙරුවේ නැහැ. බත් කටක් කවුපු එක විතරයි කෙරුවේ. ඇයි ඔහොම අපේ ගෙවල් වල වෙනවද ඔහොම? මොන බත් කැවිලිද පින්නතුනි මේ දරුවෝ ගෙවල් වලින් ගියාට පස්සේ රා 11ට 12ට ගෙදර එන්නේ. ගෙදර දරුවොත් කෙලලා ස්වාමියාත් කෙලම බීලා ඉන්නකොට දරුවෝ වෙනම ලෝකෙක ඉන්නකොට අම්මා වෙනම ලෝකෙක ඉන්නකොට එක පැයක් නැත්තම් අම්මටයි තාත්තටයි දරුවන්ට එකට තේ ටිකක් බොන ගෙදරක් නැහැ. එහෙනම් මම යෝජනා කරන්න. ගෙවල් වල හරි ආදරෙන් ඉන්න පුරුදු වෙන්න. ගෙවල් වල හරි සමගියෙන් ඉන්න පුරුදු වෙන්න. සමහර මිනිස්සු ඉන්නවා ලෝකෙට බෝධිසත්වෝ වගේ. ගෙවල් වලට අමු තිරිසන්නු වගේ හැසිරෙන්නේ. මුළු ගමටම හොඳයි. ගෙදරට සතෙක් වගේ. එහෙම වෙන්න එපා. කීයටවත් හිතන්නවත් එපා.
දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න. දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න. බිරිඳට හොඳ ස්වාමියෙක් වෙන්න. ස්වාමියාට හොඳ බිරිඳක් වෙන්න. අම්මලාට තාත්තලාට පුළුවන් වෙන්න ඕන තමන්ගේ දරුවෝ ගැන කල්පනා කරලා සතුටු වෙන්න. දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ අම්මට තාත්තට සතුටු වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඒ කොයි විදිහටද? මේ මට හරි අද මේ විශ්මිතයි. තරහ අවසර අපේ හාමුදුරනේ බොහන්සේ අම්මා තාත්තා ගැන කියනවා වගේම මට මේ මතකයට එන්නේ ගයාන් හරි වාසනාවන්තයි සහ අම්මා අප්පච්චිත් හරි වාසනාවන්තයි. 58 වෙනි විවාහ සංවත්සරයට මෙන්න සැලකුම් කොහොමද මානසිකව? මම කියන්න හිටියේ මොකද මේ අදටම ඔට්ටුනේ කියලා. එහෙමයි. 25ම මේක කරන්න ඕන උනේ ඇයි? හෙලිකොප්ටර් පාවිච්චි කළේ ඇයි? ඇයි? අම්මා අඬා මට කියනවා. ඉල්ලුවේ එක දෙයයි. කත්නූරුවේ හාමුදුරුව ගෙනල්ලා බණක් කියලා දෙන්න. බෝසත් දරුවෝ අද නැති සල්ලි ආය වැඩක් තියෙනවද? අම්මගේ සතුටට නැති සල්ලි වැඩක් තියෙනවද? මෙච්චරයි. ඊයේ හරි පෙරේද හරි කරපු දේශනාව මම තවාගේ කරන දෙයක් තියෙනවා. එක දවසක්වත් පහු කරේ නැහැනේ. එක දවසක්වත් පරක්කු කරේ නැහැ. පෙරේද පළමුදා කොහේ හරි දේශනාවක් කරා. ඒ දේශනාවේ අරමුණක් තියෙනවා මීට මාසයකට කලින් මිය ගිය ඒ කෙනාට පිං සිද්ධ වෙන්න වරහන් ඇතුලේ තියෙනවා. මෙයාගේ එකම බලාපොරොත්තුව තිබ්බේ ඔබ වහන්සේ ගෙන්නලා බණක් කියන්න. මට යන්න උනේ යාගේ මෙරිලා මාසයක් ගියාට පස්සේ බණක් කියන්න. හරි වටිනෝ. අම්මගේ තාත්තගේ අරමුණු වෙනුවෙන් එක තප්පරයක්වත් පහු කරන්නේ නැතුව සහ මගේ මේ හරි දැන් මං මේ කියලා හැන්දෑවෙත් කියලා මං අද පාන්දර ඉන්දියාව යන්න ඕනේ. පැයක්වත් නිදි නැහැ. සතියකින් විතර පන්සල් ගිහිල්ලත් නැහැ. මටත් හිතිච්ච එක. මම දන්නවා දැන් මේකෙන් තව දෙන්නෙක් විතර තරහ වෙනවා. ඔය ඕන් දැන් අහයි අපි කියපුවාම තමයි චොපොරල එන්න බැරි කියලා. හොඳට දන්නවා. කෙසේ හෝ වේවා ගුරුගේ මැතිතුමාගේ වාග්ය ගුරුගේ මැතිනියගේ වාසනාව විවාහ වෙලා අවුරුදු 58ක් ගත වෙන තැන එතුමියගේ එකම ඉල්ලීම උනේ බණක් කියන්න. මං විශ්වාස කරනවා එතුමිය මුළු සංසාරෙම ප්‍රාර්ථනා කරන්නේ ගුරුගේ මැතිතුමා. කල්යාණ මිත්‍රයෝ වාගේ මේ ගමන යන්නේ. මෙච්චර සාර්ථකත්වයක් දැක්කේ. ඔය බුදුහාමුදුරුවෝ උගන්වනවනේ. මම මේක කියලා බණ නවත්තනවා දැන් පැයක් ඉවරයි. මහා සව්වෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරනවා. මහා ශ්‍රාවකයෙක් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරනවලු. අගසව්වෝ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා අසංඛේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. පින්නත් යශෝදරාවෙනි නුඹ සාරා සංඛේය කල්ප ලක්ෂයක් මගේ පාද පරිචාරිකාව වුණාලු. බිරිඳ ස්වාමියා කියන මේ බැඳීම මුළු සංසාරෙන් සංසාරයට එන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා නිවන් දකින ආත්මයේ තෙක්ම ගුරුගේ මැතිතුමාට මැතිනියට මේ සංසාරේ එකට ඉන්න ලැබේවා සාදු කියලා පතන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. පින්කම් වල ආනුභාවයෙන් අපේ ඒගයන් මහත්මයේ දුවලා පුතාලා පවුලේ ලොකු දරු පිරිසක් ඒ සියලු දෙනාටම නිවන් දකින ආත්මෙත් එකම පවුලක් විදිහට උපදින්න මේ පින හේතු වේවා වාසනා වේවා සාදු කියලා පතන්න. සාදු සාදු සාදු. බණහඬ ආපු අම්මලාට තාත්තලාට දීර්ඝායු භාවය ලැබේවා.
සියලු දෙවියන්ට පින් අයිති වේවා. සත ශාන්තිය සමෘද්ධිය සර්ව ආරක්ෂාව උදා වේවා. මගේ හදවතින්ම පතනවා මේ බණහඬ ආපු අම්මලාට තාත්තලාට ලෙඩක් දුකක් කරදරයක් නම් කවදාවත් වෙන්න හැදෙන්න එපා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔයත් යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙල හෙළඳා මාදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. මේරුවන්පුරේ ජීවත් වෙන මේ අම්මලාට තාත්තලාට වාසනාව සෞභාග්‍ය උදා වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. සාදු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා.